වැඩ කර කර ඉද්දී එකපාර ඕෆ් වුණා අයියේ චාර්ජර් එක ගහලා ආය ඔන් කරාට පස්සේ ආය ඔන් වුන්නේ නැහැ කියලා නෝපා වෙලා තමයි ඉතින් අපිට මේ ලැප් එක රිපෙයාර් එකට ආවේ. ඉතින් මේක 7 gen i5 7 gen HP ලැප්ටොප් එකක්. ඉතින් අපි බලමු මේක රිපෙයාර් කරගන්න පුළුවන්ද කියලා. ඔයාලට බලා ගන්න පුළුවන් charge එක plug කරලා තියෙන්නේ ඒත් power button එක press කරාට display එන්නේ නැහැ. ඉතින් මේක තමයි මේ ලැප් එකේ තියෙන issue එක. ඉතින් ඔන්න ඔය විදිහට මදර්බෝඩ් එක එළියට ගලවගෙන charge එක plug කරලා තියෙන්නේ. ඔයාලට බලා ගන්න පුළුවන් 19 voltage එක මදර්බෝඩ් එකට එනවා. ඉතින් මේකේ අවුල තිබේ 19 rail එකේ. ඔයාලට බලා ගන්න පුළුවන් දැන් current sense එකට 19 voltage එක එන්න ඕනේ. නමුත් 19 voltage එකෙන් නෑ voltage 0. ඉතින් මේක 90 rail එකේ short එකක් ඉඳ තමයි මේක power on වෙලා නැත්තේ. ඉතින් අපි බලමු මේක repair කරගන්න පුළුවන්ද කියලා. ඒ කස්ටමර්ගේ ඉන්ච් එක ඩැමේජ් වෙලා තිබ්බා. ඉතින් ඔන්න ඔය ඉන්ච් එක තමයි ඩැමේජ් වෙලා තිබ්බේ. ඉතින් අපි අනිත් ඉන්ච් එකටත් ගම් ටිකක් දාලා ආයෙ ලැප් එක ගලවන්න පුළුවන් වෙන ඉන්ච් රිපෙයාර් එක කරගෙන තියෙනවා. ඉතින් ඔන්න ඔය විදිහට අපි ලැප් එකේ රිපෙයාර් එක සාර්ථකව කරගෙන තියෙනවට බලා ගන්න පුළුවන්. අපි සම්පූර්ණ මුල් ලැප් එකටම ෆුල් සර්විස් එක ෆ්‍රී තමයි කරලා දුන්නේ. මොකද රිපෙයාර් එකට අරගෙන හැම ලැප් එකකටම thermal paste replace කරලා ෆුල් සර්විස් එක ෆ්‍රී තමයි කරන්නේ. ඔන්න ඉතින් අපි 19 short එක ෆික්ස් කරගෙන ලැප් එක පැය 7ක් විතර ටෙස්ට් කරලා කිසිම අවුලක් නැතුව රිපෙයාර් එක සක්සස් කරගෙන තියෙනවා. හංගලා කිසිම රිපෙයාර් එකක් කරන්නේ නැහැ. කස්ටමර්ට බලාගෙනත් ඉන්න පුළුවන් අපි රිපෙයාර් කරන විදිය. දැන් දින ලේටස්ට්ම ලැප් එක නම් අපි රිපෙයාර් කරනවා. no power no display restart වෙන පස්සේ ඕන ලක් අපි හදනවා. ඉතින් හොඳ වක්කීම් කාලයක් එක්ක රිපෙයාර් කරගන්න ඔයාලා දැන්ම අපිව contact කරගන්න.